මං වෙනුවෙන් හිටපු ඔයාලට දහස් වාරයක් පිං. ඉතින් කොහොමද යාළුවනේ පහුගිය දවස්වල මුළු රටක් කතා වෙච්ච හොරණ ප්‍රදේශයේ සිදු වූ ගින්න වැඩිහිටි නිවාසයේ සිදු වූ ගින්න වලට මතක ඇතිනේ මම ඒ ගැන වීඩියෝස් කිහිපයක්ම අරන් ආවා. මේ වෙනකොට ලොකු අයියා කියන පුද්ගලයාව ඒ කියන්නේ මේ වැඩිහිටි නිවාසයේ කරගෙන ගිය පුද්ගලයාව මේ වෙද්දී අපි මත දාස් වෙලා තිනවා. ඒ ගැන සතුටු නම් එහු වෙනුවෙන් එක කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි ඔයාලා දැම්මනම් පල්ලෙහාන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔන්න ලොකු අයියා හැමෝටම ස්තුති කරලා තියෙනවා. එයා වෙනුවෙන් කතා කරපු, එයා වෙනුවෙන් කමෙන්ට් එකක් හරි දාපු, ලයික් එකක් දාපු ඔයාලා වෙනුවෙන් විශේෂ ස්තුතියක් කරලා තියෙනවා. මම දැන් කියන්න යන්නේ ඔයාලට ඔහු මොනවද කිව්වේ කියලා. ඉතින් ඔයාලට මේක මම අන්තර්ජාලයේ දැකපු ලස්සනම සිදුවීමක්. ලොකු අයියා කියන පුද්ගලයා ඔයාලා අපි හැමෝටම ඔහු වෙනුවෙන් වචනයක් හරි කතා කරපු, ඔහු වෙනුවෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාපු හැමෝටම ස්තුතියක් ප්‍රකාශ කරලා තියෙනවා. මම දැන් කියන්න යන්නේ ඒක. මේක අන්තර්ජාලයෙන් මම උපුටා ගන්න සිදුවීමක්. ඉතින් ඔහු මුලින්ම කියලා තියෙනවා මං වෙනුවෙන් හිටපු ඔයාලට දහස් වාරයක් පිං. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කතාව පටන් ගන්නෙ. මං වෙනුවෙන් කතා කරපු, මං ගැන මගේ නිවාසය ගැන හදවතින්ම සොයා බලපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් පිං. මට 11 ඇප ලැබුණා. ඉතින් තාමත් නීතිමය කටයුතු සිදු කරගෙන යන නිසා ලොකු විස්තරයක් කියන්න ලියන්න අමාරුයි. ඉතින් ඔහු පෝස්ට් එකක් දාලා තියෙන්නේ මෙහෙම හරි පෝස්ට් එකක් දාන්නේ මං වෙනුවෙන් වචනයක් හරි කතා කරපු ඔයාලා හැමෝටම කෘතවේදී වෙන්න ඕන නිසායි. මෙම නීතිමය කටයුතු හරියාකාරව කරගෙන මං ඔයාලා හැමෝටම උත්තරයක් දෙන්නම්. එතකල් හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ තමයි ලොකු අයියා හැමෝටම කරපු ස්තුතිය. ඉතින් ඔහු වෙනුවෙන් පුංචි හෝ දෙයක් කියන්න තියෙනවා නම් පල්ලෙයන් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.